අද අපේ මාතෘකාව තමයි අභියෝග. ජීවිතේට නොයෙක් ආකාර අභියෝගවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ජීවිතේ හැටි එහෙම තමයි. සියදෙනාගේම ජීවිත ගලාගෙන යන්නේ කරදර බාධක දුක සැප මේ සෑම දෙයකම අපිට ජීවිතේ උරුම වෙච්ච දේවල්. ඔබට ඒහා බැඳුණු ලස්සන කතාවක් අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අභියෝග ජයගන්නේ කොහොමද? අභියෝග ජය ගන්න ආකාරය පිළිබඳව පුංචි ලස්සන කතාවක්. ඔන්න එක ප්‍රදේශයක තිබුණ ලස්සන ගොවිපලක්. මේ ගොවිපලේ ඉඳියා බූරුවෙක්. මේ බූරුව වයසයි. ඒ බූරුව එතන ගොවිපලේ වැඩ කටයුතු කරලා වයසට ගිහු බූරුවෙක්. මේ බූරුවා දවසක් මේ ගොවිපලේ වත්තේ ඇවිදිමින් සිටියා. මෙහෙම ඇවිදිනකොට මේ බූරුවා මේ ගොවිපලේ තිබුණු පරණ ලිඳකට වැටුණා. මේ ලිඳ පරණයි ප්‍රයෝජනයට ගන්න ලිඳක් නෙමෙයි. මේ ලිඳට වැටුණු බූරුවා ගොඩ එන්න බැරුව කෑ ගැහුවා. මේ කෑ ගහන සද්දය ඇහිලා බලද්දි අයිතිකාරයා ඇවිල්ලා බලනකොට මේ බූරුවා මේ ලිඳට වැටිලා ඉතින් මේ ගැන කල්පනා කරලා බැලුවා අයිතිකාරයා මොකක්ද කරන්නේ කියලා. ගොඩට ගන්න අදහසක් තිබුණේ වයසයි බූරුවා. ඒ වගේම මේ ලිඳත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ලිඳකුත් නෙමෙයි. අයිතිකාරයා කල්පනා කරා මේ බූරුවත් එක්ක මේ ලිඳ වහලා දාන්න ඕන. සේවකයන්ට පණිවිඩය දුන්නා. ගොවිපලේම තියෙන ඔක්කොම උකුණු ටික එකතු කරලා මේ ලිඳට දාලා වහලා දාන්න. සේවකයොත් මේ අන පිළි අරගෙන ගොවිපලේ තියෙන වැඩකට නැති සියලුම දේවල් එකතු කරලා පුණු සියල්ල අර පරණ ලිඳට ගිහින් දාන්න පටන් ගත්තා. දැන් මේ බූරුව මොකක්ද කරේ? අර තමන්ගේ ඇඟට වැටෙන සියලු කුණු ගසලා දාලා ඒ තුල හිටගත්තා. උඩින් දාන කුණු ඔක්කොම අර බූරුවේ ඇඟට වැටෙන්නේ. ඒ ටික ගසලා දාලා ඒ කුණු ගොඩ උඩ අර බූරුව ඉඳගත්තා. දැන් දිගින් දිගටම තමන්ගේ ඇඟට වැටෙන කුණු ගසලා දාලා ඒ කුණු මත හිට ගැනීම නිසාම ඒ උපක්‍රමයෙන් කුණු ටික ලිඳට පිරවෙලා අවසන් වෙනකොට අර බූරුවත් ලිඳෙන් ගොඩ ආවා. අන්න බලන්න අර බූරුවාව විනාශ කරන්න නැති කරලා දාන්න දාපු කුණු මතින්ම අර බූරුවා තමන්ගේ ජීවිතය පරිස්සම් කරගත්ත. තමන්ට ආපු විපත ඒ තුලින්ම තමන්ගේ ජීවිතය බේරාගත්තා. අර ගහෙන් වැටුණු මිනිහට ගොනා යන්න වගේ කියලා කියනවනේ. විපතක් ආපු මිනිහෙක්ට තවත් විපතකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් මේ බූරුවට විපතක් ආවා තවත් විපතක් ආවා. නමුත් ඒ විපත ඒ බූරුව විපතක් විදිහට බාරගත්තේ නැහැ. ඒ බූරුව එක බාරගත්තේ Tamanට මේ විපතෙන් වැටුණු විපතෙන් ගොඩ එන්න මාවතක් විදිහට. වැටුණු වලෙන් ගොඩ එන්න උදව්වක් විදිහට ඒ විපත ඔහු තෝරාගත්තා. අන්න බලන්න බුද්ධිමත් ක්‍රියා කිරීමෙන් Tamanට එන කරදර බාධක වුණත් Tamanගේ ප්‍රයෝජන සඳහා යොදවා ගන්න පුළුවන්. ඒතර මේ ගුරුවා විනාශ කරන්න නැති කරලා දාන්න Tamanට උපද්‍රව ගෙන දෙන්න දාපු කුණු මතින්ම ඒ ගුරුවා Tamanගේ ජීවිතය බේරාගත්තා. ඔබටත් පුළුවන් ඔබේ ජීවිතේ ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝග හමුවේ නිന്ദා අපහාස ගැරීම් එනම් බැනුම් කරදර බාධක මේ සියල්ල තුලින් ඔබ වැළලීලා යන්නේ නැතුව පරාජයටපත් වෙලා යන්නේ නැතුව ඒ තුලින්ම ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ජයග්‍රහණය කරා මෙහෙයවන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඔබට තියෙනවා මොකද ඉවසිලිමත් සිතක්, ඒ වගේම බුද්ධිමත් මනසක්, ඒ වගේම අදිෂ්ඨාන සීලී නොපසුබට වන උත්සාහයක් තියෙන උත්හාන වීරිය තියෙන උත්සාහවන්තකම තියෙන කෙනාට ඕනෑම බාධකයන් ජයග්‍රහණය කරා ගමන් කරවන්න පුළුවන්. එනිසා ඔබ අර වයසක බූරුවා ගත්ත පියවර Tamanගේ ජීවිතයට ගලපා ගන්න.
එන අභියෝග සියල්ල හමුවේ ඔබ පරාජිතයෙක් වෙන්න එපා. ඔබට ජීවිතයේ අභියෝග වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ අභියෝග විදිහට බාර ගන්න